බුද්ධ ආගමේ බ්‍රහ්ම ලෝක 20ක් උගන්වනවා මේක මම ඇත්තට මේක මේ මගේ මතයක් මම මේ කියන්නේ මේක බලපුවම පස්සේ මට තේරිච්ච දේ තමයි මේක ඒ කියන්නේ අර පුජ්‍යන් මනස එක ෆැන්ටසි හැදෙනවා නේද ෆැන්ටසි හැදෙනවනේ ඔව් මේ ෆැන්ටසි තත්වයක් ඒ කියන්නේ දැන් අර කිව්වනේ තමන්ම ලෝක ගොඩනගා ගන්නවායි කියලා අපි නිකන් ඒ කියන්නේ මිනිස්සු ආස දේවල් නේ පාවෙන්න ආසයි ඉන්නවා මෙහෙම උඩ යන්න තිබ්බනම් එහෙම ඉන්නවා ඒ කියන්නේ එක එක ලෝකම වාගෙන තියෙනවානේ මනෝලෝක මේක මේ එක්තරා ආකාරයකට ෆැන්ටසිමේ තත්වයක් හැටියට තමයි අත්‍තරම මම දකින්නේ මේක විවේචන තියෙන්න පුළුවන් මේක මේ ආසාවන් සම්බන්ධ ඊළඟට මාන කියලා කියන්නේ හීන පහත් සමාන උස් වශයෙන් තමාහා අනුන් සැසදීම මේ තේරෙනව නේද මේ සාමාන්‍ය පුද්ගලයාගේ මනසේ සාමාන්‍යයෙන් ක්‍රියාත්මක වෙන චින්තන ක්‍රමය වෙනස් කිරීමක් නෙමේ මේ මාර්ගඵල ක්‍රමවේදයේදී කරන්නේ. එතකොට මාන කියලා කියන්නේ මොකද? හීන පහත් සමාන උස් වශයෙන් තමාහා අනුන් සැසඳීම. ඊළඟට උද්දච්ච. උද්දච්ච කියන්නේ සිතෙහි විසිරුණු ස්වභාවය. අපි හැමෝගෙම හිත සමහර අවස්ථාවල විසිරීලානේ තියෙන්නේ. ඊළඟට අවිජ්ජා. අවිජ්ජා කියලා කියන්නේ ඉපදීම වෙනසීම පිළිබඳ ඇති අනවබෝධය. මේක හොඳට විස්තර කරගන්න පුළුවන් අවිජ්ජා සූත්‍රය බලන්නයි කියලා මම කියනවා. හරිද? ඒ කියන්නේ මෝහය නොදැනීම, චතුරාර්ය සත්‍ය නොදැනීම ඔය සියලු කාරණාත් මේකට ගන්න පුළුවන් අවිජ්ජා කියන පදෙත් එක්ක. එතකොට මෙන්න මේ සංයෝජන 10 ප්‍රහීන කරපු එක්කෙනාට කියනවා ගැමුණු මහත්මයා රහතන් වහන්සේ කියලා. මේ සංයෝජන 10 ප්‍රහීන කරන්න ඕන නේද? නැතුව කාටවත් රහත් වෙන්න බෑ. එතකොට මේ සංයෝජන 10 ලංකාවේ අද රහත් වෙයි කියා ගන්න උදවියගේ ප්‍රහීන වෙලාද කියලා කරුණා කරලා කල්පනා කරලා බලන්න. දැන් අද සෝවාන් විකුණනවා, සකු르දාගාමි විකුණනවා, ඒ කියන්නේ අනාගාමි විකුණනවා, අරහත් විකුණනවා, ඒක පත්‍රේ ඇද්දාලා විකුණනවා. පත්‍රේ ඇද්දාලා විකුණනවා. ඇද්දාලා විකුණනවා. ඒ කියන්නේ මේ අපේ මිනිස්සුන්ට තියෙන මාර්ගඵල පිස්සුවක්. ඒකයි මම කියන්නේ මේ තේරිච්ච දේ තමයි අට්ඨකතයි අරවයි මේවා ඔක්කොම එකතු වෙලා ඒ කියන්නේ අර බුදුහාමුදුරුවන්ගේ මූලික බුද්ධ ධර්මයේ බිස්නස් ලෙවල් එකකට අරන් ඇවිල්ලා තියෙනවා. දැන් තව ලස්සන එකක් තමයි මේක මතක් වෙද්දි මම කිව්වේ බුද්ධ ඇස් බිස්නස්මන් කියලා 2009 මේ කැලිෆෝනියා විශ්වවිද්‍යාල රිසර්ච් පේපර් එකක් එළියට දැම්ම මේක මේ YouTube එකේ තියෙනවා මේ ගහලා බලන්න බුද්ධ ඇස් බිස්නස්මන් කියලා. ඒකේ සංවර්ධිත අවදීන් විග්‍රහ කරනවා. හරිද? එතකොට මට මේ තේරිච්ච දේ තමයි කියන්නේ බිස්නස් මොඩල් එකකට අරන් ඇවිල්ලා තියෙනවා. මේක හොඳටම තේරුම් ගන්න පුළුවන් අර මධ්‍යකාලීන විහාරාරාම සම්බන්ධව සිවුර සහ නගුල කියන කෘති එහෙම පරිශන කෘති එහෙම කියවන්න. නිකන් ඔහේ සාදු කියලාම හැමදේම පිළිගන්න යන්න එපා මං කියන්නේ. දැන් ඇත්තටම දැන් කල්පනා කරලා බලද්දී තේරෙනවනේ කියන්නේ දැන් අපිට තේරෙනවනේ සමහර ඒක විමුක්ති මාර්ග ඵලලාභීන් කියලා ඉන්න අයගේ චර්යාත්මක හැසිරීම බලද්දී කියන්නේ අර පෙළේ රහතන් වහන්සේලා සම්බන්ධව කරන විග්‍රහ අර්බුදයට යනවා. දැන් හැබැයි ඔය රහත් භාවයත් එක්ක එනවා කියනවනේ 이르දි ප්‍රාතිහාර්ය පාන්න පුළුවන් අරවා මේවා. හැබැයි ඒව නම් මුල් සූත්‍රවල සඳහන් වෙන අවස්ථා තියෙනවා නේ. තියෙනවා. ඔව්. ඔය රේවත හඳුරෙන් මම හිතා සරියුත් හඳුරන්ගේ සහෝදරයා එයා හැම මේ ඔය වනාන්තරයක් මැද්දේ මේ 이르දියෙන් අර සෙනසුන් අරවා මේවා හැම මැව්ව සඳහන් මේවා වෙනවා. ඒවා හැබැයි කොච්චරක් දුරට යථාර්ථවත්ද නැද්ද කියන කාරණාව ප්‍රඥාවෙන් විමසලා බලන්න ඕනේ. හැබැයි පෙළේ කියන්නේ මුල් ග්‍රන්ථයන් වල මේ මෙහෙම 이르දි ප්‍රාතිහාර්ය පෑවයි කියලා සඳහන් වෙන තැන් තියෙනවා මේවා කරලා ඈ.